මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. අද සිකුරාදා දවසක්. ඒ වගේම අද තමයි අදිවෙසක් පොහොය දවස. ඉතින් අද ලොග් එකෙන් පොහොය දවසේ උදේ කාලේ කොහොමද ගත වුනේ කියලා තමයි ඔයාලට මම අරගෙන එන්නේ. උදේ නැගිට ගමන්ම මම කරන්නේ මගේ කාමරේ අස් කරන එක. ජනෙල් ඇරියම හොඳ හිරු රශ්මියක් වගේම සීතල හුළඟක් කාමරයට එනවා. ඊට පස්සේ මම කරන්නේ මගේ ඇඳ හදන එක. මං ආසම නැති දෙයක් තමයි ඇඳ අවුල් වෙලා තියෙන එක. ඇඳ ලස්සනට පිළිවෙලට අස් කරලා තියනකොට ඒක දකිද්දී මගේ හිතටත් ලොකු සතුටක් දැනෙනවා. මේ ඉන්නේ මගේ ටෙඩි බෙයාලා දෙන්න. මේ දෙන්නත් මාත් එක්ක තමයි රැට නිදාගන්නේ. මම සාමාන්‍යයෙන් සතියකට සැරයක් ඇඳේ බෙඩ් ෂීට් එක මාරු කරනවා. මේ බෙඩ් ෂීට් එක දාලා තාම වැඩි දවසක් නැති නිසා අදත් මේක මේ විදියටම තියෙනවා. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. මෙයාලා දෙන්නවත් ලස්සනට හදලා ඇඳෙන් තියන්න ඕන. ඔන්න එහෙනම් ඒ වැඩෙත් මම ඉවර කරා. මම යනකොට අම්මා බුදු පහන තියන්න ලෑස්ති වෙනවා. මමත් ඉතින් අම්මට පුංචි උදව්වක් කරා. අපේ ගෙදර පොහොය දවසට මේ විදියට කිරිපිඩු හදලා අනිවාර්යෙන් බුදුහාමුදුරන්ට පූජා කරනවා. දැන් අපිට ඒක පුරුද්දක් වෙලා. බුදු පහන තියන්න ඉතුරු ටිකත් ලෑස්ති කරලා දීලා මම ගියා වොෂ් එකක් දාගෙන එන්න. ඇඟ සෝද ගන්න ගිය ගමන්ම සෝදන්න තියෙන රෙදි ටිකත් වොෂින් මැෂින් එකට දැම්මා. ඩිටර්ජන්ට් පවුඩර් ටිකත් මැෂින් එකට දාලම රෙදි ටික සේදෙන්න මැෂින් එක ඔන් කරා. රෙදි ටික සේදනකම් වොෂ් එකක් දාගන්න ඕනේ. මේ තමයි මම පාවිච්චි කරන ෆේස් වොෂ් එක. මේක ඔයිලි ස්කින් එකක් තියෙන අයට නම් හොඳ ෆේස් වොෂ් එකක්. පිම්පල්ස් මාක් මේ ෆේස් වොෂ් එකට ඉක්මනට අඩු වෙනවා. වොෂ් එකක් දාගෙනම උදේ කිරි එක බිව්වා. අද උදේ කෑමට තිබුණේ ආප්ප. උදේට කාලා මට ගොඩක් දවසක ඉඳන් කරන්න බැරි වුණ වැඩක් කරන්න ගත්තා. දවස් දෙකකට විතර කලින් ටෙමු එකෙන් ආපු පාර්සල් එක මට තාම පිළිවෙලකට අස් කරගන්න බැරි වුණා. මේ පාර්සල් එකේ තියෙන්නේ මගේ ප්‍රෙස් ඔන් නේල් කෝස් එකට ඕන කරන බඩු. මම මේ හදන්නේ ඒ ටික පිළිවෙලකට අස් කරගන්න. පොඩි ට්‍රේ එකක් අරගෙන ඔක්කොම බඩු ටික පිළිවෙලකට ඒකේ තියාගන්නවා. තියෙන්නේ චූටි බඩු නිසා මේ දේවල් ඉක්මනට නැති වෙන්න බලනවා. මේ විදියට තියාගත්තාම හැමදේම නැති වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඊළඟ ලොග් එකෙන් ඔයාලට ටිමෝ ඕඩර් එක අන්බොක්සින් කරන වීඩියෝ එකක් ගේන්නම්කෝ. මම හදන ප්‍රෙස් ඔන් නේල්ස් ඔයාලට ඉස්සරහා ලොග් වලින් බලා ගන්න පුළුවන් වෙයි. පොහොය දවසේ ඔයාලා මොනවද කරේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න.
ඔයාලා පන්සල් ගියාද? ගෙදර ඉඳන් වෙන මොන හරි කරාද? කියන්නකෝ බලන්න මොනවද කරේ කියලා කට්ටිය. මගේ පඩුවස් කරන වැඩේ නම් තාම ඉවර නෑ. ඔයාලා channel එකට අලුත් යාළුවෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඔන්න මගේ වැඩේ නම් ඉවරයි. බලන්නකො ලස්සනයිද කියලා. අදට ලොග් එක ඉවරයි. අපි ආයෙ ලොග් එකකින් හමු වෙමු. මාව අහන් හිටියටයි බලන් හිටියටයි ස්තුතියි.